ඇත්තටම කිව්වොත් සෝෂල් මීඩියා හොඳ පැත්තට ගත්තොත් අපේ වැඩවලට ගොඩක් ලේසි වෙනවා. ඔන්න අපි මෙහෙම කරමුකෝ. අපේ මෙමරිස් තියෙනවනේ අපේ වටින දේවල්. ඔන්න අද කරපු දෙයක් අපිට අවුරුදු ගානකින් අපිට ආයෙ බලා ගන්න ලේසි අනිවාර්යෙන් සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා තිබ්බා. මටත් තිබ්බේ වගේ පුරුද්දක්. හැමදේම දානවා. ඒ වගේම ගොඩක් කට්ටියන්ගේ බලන්නකෝ අඩුම තරමේ මගේ පොඩි කාලේ මට හරියකට ෆොටෝ එකක්වත් බලන්න නැහැ. මොකද අපි ඒ දවස්වල තාක්ෂණයක් නැහැ. උන් නොහේ ජීවත් වෙනවා. ඒ වගේ නෙමෙයි අපිට ඔය තේරෙන කාලෙක ඉඳන් අපි ගොඩක් දේවල් එකතු කරගන්නවා. අඩුම තරමේ ෆොටෝ එකකින් වීඩියෝ එකකින් මම අද කියන්නේ නම් දැන් මේ වැඩ කරද්දී මෙහෙ කොහම හරි ලංකාවෙත් මිනිස්සු ඔය වගා කරනවා පැල හිටවනවා. මාත් ඒ වගේ ආසාවට මේ පැල කොහම හරි 1 2 3 4 5ක් හිටෙව්වා. මටත් ඒක දැන් හිටවල දැන් මාසයක් වගේ වෙනවා. දැන් යාන්තම් හැදිලා ඉන්නේ පොඩියට. කවදා හරි ඉතින් හිටවපු තත්ත්වය බලා ගන්න පුළුවන්. දැම්ම වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි දාලා තියාගන්න. බලමුකෝ මේ දින්නේ එකක්. ඔය දින්නේ එකක්. මගින් බඩම් නැහැ කොහොමවත් බැලෙන් බලන්න. මේගොල්ලෝ ටික අලුතෙන් ඇවිල්ලා තින්නේ. මේ තව එකක්. ඔය දින්නේ තව එකක්. මේක නම් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. මාසයක් වගේ වෙන්නේ කොහොම හරි ඇදිලා තියෙනවා. ලංකාවේ නම් ඉතින් කියනවා මේ කාලා වීසි කරපුවාම බෑටයක් වුණත් පැලවෙනවා. ඒක ඇත්ත. මේ රටවල් වල ඉතින් මේ අනිකර වැලදී ලංකාවේ තරම් ලේසිත් නෑ. කොහොම හරි මේ බලවල් කපල ඉවර වෙලා පෝරයි මේ වැලි බලවන් කල් ඉවරලා මාස එකමාරක් විතර තියන්න ඕනේ. ඒක පස හැදෙන්න. ඊට පස්සේ තමයි ආයෙ හාර්ලි ඉවර වෙලා ඒක මික්ස් කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි ඔය පැලේ හිටවල ඉවර වෙලා වතුර දාන්න ඕනේ. පොඩි කට්ටක් ගන්න ඕනේ. ඉතින් ලංකාවේ තරම් ලේසියක් නෑ. ගොඩක් මිනිස්සු මෙහි වගා කරනවා. මන් දන්න ගොඩක් කට්ටිය මේ රටවල් වල කුවෙට් එකෙත් මන් දන්න අයියා කෙනෙකුත් වගා කරනවා. ඔයාලත් කරලා තියෙනවා නම් කියන්නකෝ. අනිත් එක තමයි මම ඇත්තටම මේ පැලවල නම් දන්නේ. ගෙවල් වල කට්ටිය ගෙනත් දුන්නට පස්සේ හිතෙව්වට මේවැයි නම් දන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. කියන්න දෙන්නේ පැලයක් හිටෙව්වයි කියලා ඉතින් ඒව අහක යන්නේ. ඒ වෙද්දි සෝබාදහමට ආශිර්වාදයක් වෙනවා කවදා හරි. කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නීනේ. කියන්න තියෙන්නේ ඉතින් Tamanට පුළුවන් දේවල් සෝබාදහමට අපේ මිනිස්සුන්ට කරලා දියන්න. ඔය රටවල් වල කට්ට කන හැමෝටම ඉතින් ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝත් එක්කම සතුටින් ඉන්න. හැමෝටම ජය වේවා.